මට මොනිටරයක් ගන්නවත් සල්ලි තිබුණේ නැහැ. ඒකලා මම කරේ වැඩේ ගෙදර ටීවී එක අරගෙන ටීවී එක කම්පියුටර් එකට සෙට් කරලා තමයි මොනිටර් දෙකක් විදිහට ඒක අරගෙන තමයි මම ලයිව් කරන්න පටන් ගත්තේ මුලින්ම. වයස? වයස 20යි. අවුරුදු 20ක් කොල්ලෙක්ද? ඔව්. මම හිතුවා අවුරුදු 28ක් 30ක් වගේ ඇති කියලා. නෑ 20යි. මේ විදිහේ YouTube channel එකේ subscribersලා කීයක් ඉන්නවද? සබ්ස්ක්‍රයිබර්ස්ලා 4,90,000ක් විතර ඉන්නවා. ගොඩාක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා බිල්ලයි ඩොක්ටර් ඩී අතර සම්බන්ධය මොකක්ද? මට මතකයි එක මාසික $100 වැටලා තිබුණා. ඒ වැටුණ පළවෙනි මාර. පළවෙනි ඩොලර් කීයද? පළවෙනි $100න් යාළුවට මම සල්ලි දුන්නා ක්ලාස් එකට දීපන් කියලා. හේතුව ඒ තරම් අපි ඒ තරම් යාළුවෝ පොරට ක්ලාස් එකට දෙන්න සල්ලි තිබුණේ. එයා යුනිවර්සිටි සිලෙක්ට් වුණා. ඒකල්ලා කොහමරි ඕක පොර මට කිව්වෙත් නෑ. සිලෙක්ට් වුණා කියලා. සිලෙක්ට් වුණා කියලාවත් මට කිව්වේ නෑ. කොහමරි මම දවසක් ටවුන් එකේ යද්දි මට හම්බුණා. ඒකලා මම මූණ ඉස්සරහට හම්බුණා. මූණ ඉස්සරහට හම්බුණාට මම නිකන් අර නිකන් ගණන් ගන්න වගේ පොඩි හිනාවක් දාලා ගියා යන්න මාත් එක්ක ඔච්චර බොක්කෙන් හිටපු ඩයල් එක අර YouTube වෙබිනාර් එකේ ක්ලාස් එක ආපු යාළුවා මේ සහෝදරයා කියව එක්කන. අනිවාර්යයෙන් කාවත්ම විතර විශ්වාස කරන්න එපා. තමන්ට තමන් විතරයි කියන තැන ඉඳගෙන ගේමක් ගන්න. ඒතර අනිවාර්යෙන් දවසක හරියනවා.